ධර්මශාලාවක වහලක් කරන්නට දායක වෙන්න අවස්ථාවක් තියෙනවා කියන එක ඇහෙද්දී හරිනම් හිත ප්‍රීතියෙන් පිනා යා යුතුයි. මොකද ධර්මශාලාවක වහලක් කියලා කියන්නේ ලේසි පහසු එකක් නෙමෙයි. ධර්මශාලාවේ වහල යට කී දෙනෙක් නිවෙයිද? ධර්මශාලාවේ වහල යටට ඇවිල්ලා වාඩි වෙන පව්කාරයා පවා ඒ ධර්මශාලාව යට පිම්පුරනවා. මේ පොයේ දවස්වලට සිල් ගන්න හැමෝම ජීවිතේ හැම දවසකම පින් කර කර ඉන්න අය නෙමෙයිනේ. හැබැයි ධර්මශාලාවට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ ඒකෙන් එළියට යනකම් එයා පින් කරනවා. පින්වන්තයන්ට හේවණක් දෙන්න ලැබෙනවා. ඒ තමයි ධර්මශාලාවේ වහල. ධර්මශාලාවක වහලක් කරනවා කියන එක කල්ප ලක්ෂයකට දුර්ලභයි. අපි වහලවල් හදලා ඇති එක එක ශාලාවල, නෘත්‍ය ශාලාවල වහලවල් හදලා ඇති. ඒ වගේ උඩ දාගෙන නටන්න ඇති කට්ටිය. අපි ගායන ශාලාවල වහලවල් හදලා ඇති සංසාරේ. ඒ වගේ එක එක ගීත ගයන්න ඇති කට්ටිය. අපි මල් ශාලාවල වහලවල් කරන්න ඇති ওই මල් ශාලාවල අයිතිකාරයෝ වෙලා ඉන්න කාලේ. ඒ වගේ මල කඳන් ගෙනත් තියන්න ඇති. අපි සමහරවිට ඔය නොයි ක්‍රීඩා ශාලා ආදී වහලවල් හදන්න ඇති. ඒ වගේ අයෝ ක්‍රීඩා කරන්න ඇති. අපි අපේම කාමසක්ත ජීවිතයට වහලවල් හදාගන්න ඇති. වහලෙන් උඩිමුත් වහගෙන දොර ජනෙල් වලිමුත් වහගෙන අපි කාම භෝගීව ගත කරන්න ඇති. අපිට ධර්මශාලාවක වහලක් කරන්න ලැබෙනවා. ඒක ඔයාලට සංසාරයෙන් සංසාරේ රැකවරණය වෙයි. ඒ නිසා මම මේ වචනේ කියන්නේ මම මේ කියන වචනේ අහලා යමින් මා ධර්මශාලාවේ කොටස්කාරයෙක් වෙනවා කියලා හිතුවොත් එයාගේ පින මගේත් කොටසක්. ඒ නිසා පින්වතුන්ලට මේ මුතුගල අසපුවේ ධර්මශාලාවේ ඉදි වෙලා ඒ ධර්මශාලාවේ වැඩ නිමාවේ ධර්මශාලාවේ හිඳ බණ අසද්දී අනේ මේ ධර්මශාලාවේ කටයුතු කෙරෙද්දී මාත් කොටස්කාරයෙක් වුණානේ, මාත් කොටස්කාරියක් වුණානේ කියන සතුටු කඳුලත් එක්ක මේ ධර්මශාලාවේ බණ අහන්න ධර්මශාලාවේ කොටස්කරු බවට පත් වෙන්න හිත් පහළ වේවා කියලා මම සෙත් පතනවා.